සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නොදුටු ලෝකයේ YouTube නාලිකාව නරඹන වල හැමෝටම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආව දකුණු ඉන්දියානු සුපිරිම මූවි රිවිව් එකක්. ඒත් එක්කම කියන්න ඕනේ ඔයාලා අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි දාන මූවි රිවිව් ඉක්මනින්ම ඔයාලට නරඹන්න පුළුවන් වෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. ඉතින් මේ කතාවේ නම බයිරති රණගල්. පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ බයිරති රණගල් කියන පුද්ගලයෙකු CBI එකට යටත් වෙලා ඔහු අත්අඩංගුවට අරන් තියෙන නිසා රෝණපුරම් කියන ගමේ ජනතාව විශාල උද්ඝෝෂණයක් කරන්න පටන් අරන් කියලා. ඉතින් මේ උද්ඝෝෂණය පොලිසියට නතර කරගන්න අමාරු වෙන නිසා එක පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවේ ඉන්න රණගල්ට කියනවා එළිය මිනිස්සු ගොඩක් කලකෝලාහල කරනවා සර් ඔයා ටිකක් එයාලට කතා කරලා එයාලව සංසුන් කරන්න කියලා. ඉතින් ඇත්තටම පොලිසියට මේ උද්ඝෝෂණය නතර කරගන්න අමාරු වෙන නිසා රණගල් එළියට ඇවිත් කලකෝලාහල කරන මිනිස්සුන්ට අතින් සංඥාවක් කරලා කියනවා සංසුන් වෙන්න කියලා. ඉතින් දැන් තමයි ඔයාලට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇයි මේ රණගල්ව අත්අඩංගුවට ගත්තේ කියලා. ඒ වගේම මේ මූවි එක පුරාම තියෙන්නේ මේ රණගල් කියන පුද්ගලයාගේ ජීවිත කතාව. ඉතින් මෙතනදී අපිට පෙන්වන්නේ බවුසරයක් කාන්තාරයක් වගේ ප්‍රදේශයක් මැදින් යනකොට එකපාරටම විශාල අනතුරකට මුහුණ දෙන දර්ශනය. ඉතින් මේ වෙලාවේ මෙතනින් දරමිටියකුත් ඔළුවේ තියාගෙන යන පුද්ගලයෙකුට මේ බවුසරේ පෙරලෙන ශබ්දය ඇහිලා එයා දරමිටිය පැත්තකට දාලා දුවගෙන යනවා බවුසරය ළඟට. ඉතින් මේ පුද්ගලයා දකිනවා ඒ පෙරළුණ බවුසරේ කරාමයකින් මොනවා හරි දියරයක් බිමට වැටෙනවා කියලා. ඒත් එක්කම මේ පුද්ගලයා දකිනවා ඒ පෙරළුණ බවුසරයෙන් දෙන්නෙක් අමාරුවෙන් එළියට එනවා. ඒත් එක්කම මෙයා දැනගන්නවා මේ පෙරළුණ බවුසරේ කරාමයෙන් බිමට වැටෙන්නේ ජලය නේද කියලා. ඒත් එක්කම අර බවුසරයෙන් එළියට එන දෙන්නව දකින මේ පුද්ගලයා ඉක්මනින්ම ආපසු හැරිලා දුවන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මෙයා මේ දුවන්නේ එයාගේ ගමේ අයට මේ පණිවිඩය දෙන්න. ඒකට හේතුව මෙයාලගේ ගමේ අය ගොඩක් දුෂ්කර ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ වගේම මෙයාලගේ ප්‍රධානතම ගැටලුවක් තමයි ජලය නොමැතිවීම. ඉතින් අර පෙරළුණ බවුසරේ තියෙන ජලය කියලා දැනගෙන තමයි මේ පුද්ගලයා අනිත් අයට පණිවිඩය දෙන්න යන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගොඩක් මිනිස්සු බාල්දි කලගෙඩි වගේ දේවල් අරගෙන ඇවිත් අර බවුසරෙන් ජලය පුරවා ගන්නවා. ඉතින් මෙතනට එනවා පොඩි ළමයෙක්. මෙයා ඒ පොරකමින් වතුර පුරවන මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම මෙයා තමයි මේ මූවි එකේ රණගල් කියන පුද්ගලයා. ඉතින් ඊට පස්සේ එක දවසක් මේ පුංචි රණගල් එයාගේ ගමට ජලය ලබා දෙන්න කියලා ලියුමකුත් අරගෙන යනවා රජයේ කාර්යාලයකට. ඉතින් මේ කාර්යාලයේ ඉන්න අය මේ පුංචි රණගල්ව ගණන් ගන්නවත් නැහැ. එතන හිටපු එක නිලධාරියෙක් රණගල්ට බැනලා ඒ ලියුම ගුලි කරලා රණගල්ගේ මූණටම ගහනවා. ඊට පස්සේ මෙයා ඒ ලියුමත් අහුලගෙන ගෙදර ගිහින් මේ සිදුවීම එයාගේ තාත්තා එක්ක කියලා ආයෙත් දවසක ලියුමකුත් අරගෙන අර කාර්යාලයට මේ පුංචි රණගල් යනවා. එයා කාර්යාලයේ ගේට්ටුව වහලා කියනවා මගේ ලියුම මේ අය බාර ගන්නකම් මම මේ ගේට්ටුව අරින්නේ නැහැ කියලා. ඒ වගේම එයා කලින් මේ කාර්යාලයේ දොරත් වහලා ඒ දොරට බෝම්බයක් හයි කරලා තමයි තියෙන්නේ. ඒත් එක්කම එක නිලධාරියෙක් මේ දොර අරිනකොටම අර බෝම්බය පුපුරලා මුළු කාර්යාලයම ගිනි ගන්නවා. ඉතින් මෙයා මේ කරපු වැඩේ නිසා රණගල්ව අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා එයාට අවුරුදු 21ක සිරදඬුවමක් ලබා දෙනවා. ඉතින් මේ රණගල් සිරදඬුවම් විඳින්මින් ඉන්න අතරේ අනිත් අය වගේ සෙල්ලම් කර කර ඉන්නේ නැතුව හැම වෙලාවෙම පොත් කියවන්න පටන් ගත්තා. ඒ වගේම එයාගේ පුංචි නංගිත් අයියා ගැන මතක් කර කර කාලය ගත කෙරුවා. ඉතින් රණගල්ගේ යහපත් කල්ක්‍රියාව නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා වගේම රණගල් හිරෙන් නිදහස් වෙලා එළියට එන්නේ දක්ෂ ලෝය කෙනෙක් වෙලා. මේ සිදුවීම මෙහෙම වෙද්දී රණගල්ට එයාගේ මාමගේ ව්‍යාපාරයේම රැකියාවකුත් අරගෙන දෙනවා. ඒ වගේම රණගල් දැන් ලෝය කෙනෙක් නිසාම අසරණ අයට හැම වෙලාවෙම පිහිට වෙනවා. ඉතින් මේ දේවල් මේ විදිහට සිදුවෙන අතරේ රණගල්ගේ නංගි කොලෙජ් එකේ ඉගෙන ගනිමින් තමයි ඉන්නේ. මේ අතරේදී එයා කොලෙජ් එකේම පිරිමි ළමෙක් එක්ක ප්‍රේම සම්බන්ධයකුත් ඇති කරගන්නවා. ඉතින් එක දවසක් රණගල්ට එයාගේ තාත්තා ෆොටෝ එකක් දීලා කියනවා මේ ඉන්න පිරිමි ළමයයි ඔයාගේ නංගි අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ඒක පටන් අරන් තියෙන්නේ කොලෙජ් එකේ ඉන්න කාලෙමයි කියලා. ඒ නිසා ඒ ගැන හොයලා අපි මේ කසාදේ කරලා දෙමු කියලා. ඉතින් ටික දවසකින් රණගල්ගේ නංගිව මේ පිරිමි ළමයාට බන්දලා දෙනවා. ඉතින් ඊට පස්සේ රණගල් එයාගේ මාමගේ ව්‍යාපාරය කරන තැනම පුංචි ගබඩා කාමරයක එයාගෙම කියලා කාර්යාලයක් විවෘත කරලා ගමේ ඉන්න ජනතාවගේ නඩුවලට ලෝය කෙනෙක් විදිහට උසාවියට ඉදිරිපත් වෙනවා. ඉතින් රණගල් මේ විදිහට එයාගේ කාර්යාලයේ ඉන්නකොට දවසක් ලස්සන ගැහැණු ළමයෙක් එයාගේ ඔෆිස් එකට එනවා.
මේ ගැහැණු ළමයා තමයි රෝණපුරම් ගමේ රෝහලේ ඉන්න වෛද්‍යවරිය. දවසක් රණගල් එයාගේ ගමේ කෙනෙකුට බෙහෙත් ගන්න මුදල් අවශ්‍ය වෙලා රණගල්ගේ අත්ඔරලෝසුව දීලා කියනවා මේක දීලා ඔයා බෙහෙත් ගන්න කියලා. මේ නිසා මේ කතාව දැනගෙන තමයි මේ රෝහලේ ඉන්න වෛද්‍යවරිය මේ අත්ඔරලෝසුව අරගෙන රණගල්ගේ ඔෆිස් එකට එන්නේ. මේ නිසාම රණගලුයි රෝහලේ ඉන්න වෛද්‍යවරයයි අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැගෙනවා. ඒ වගේම තවත් දවසක රණගල්ගේ ඔෆිස් එකට එනවා පරණ්ඩේ ස්ටීල් කියන කම්පැනි වැඩ කරන වර්ධා කියලා පුද්ගලයෙක්. ඇත්තටම මෙයා එන්නේ එයාලගේ රැකියා ස්ථානයේ සිදුවෙන අසාධාරණයක් ගැන රණගල්ට දැනුම් දෙන්න. ඉතින් මේ පුද්ගලයා ඇවිත් කියනවා සර් මගේ නම වරදා මම පරණ්ඩේ ස්ටීල් කියන සමාගමේ වැඩ කරන්නේ අපිට ලොකු අසාධාරණයක් වෙනවා අපිට ආරක්ෂාවට කියලා රක්ෂණයක්වත් නැහැ. ඒ වගේම අපිට නිවාස හදලා දෙනවා කීවට පොඩි පොඩි හට් ගහලා තමයි දෙන්නේ. ඒවවලත් කිසිම පහසුකමක් නැහැ කියලා. ඒක නිසා අපි සමාගමේ නායකයාට කිව්වා යූනියන් එකක් හදන්න කියලා සියලුම සේවකයන්ගෙන් අත්සන් ලේඛනයක් අරගෙන. ඒකත් එයා ප්‍රතික්ෂේප කරලා කිව්වා මම හෙට දවල් කෑම වෙලාවට එනවා හැමෝම ඇවිත් මගේ ඉදිරිපිට අත්සන් කරන්න කියලා. ඉතින් ඒ දවසෙත් අත්සන් කරන වෙලාවේදී එයා ගට්ටා කියලා දරුණු මැරයෙක් ගෙන්නලා ඒ අත්සන් කරපු සේවකයෙක්ගේ අත කපලා දැම්ම කියලා එයා කියනවා. ඒ වගේම අපිට හරියට වැටුපක්වත් ගෙවන්නේ නැහැ කියලා මේ පුද්ගලයා ප්‍රකාශ කරනවා. ඒ වගේම කිසිම පොලිසියකින්වත් පැමිණිල්ලක් බාරගන්නෙත් නැහැ. කිසිම නීතිඥයෙක්වත් එයාලට විරුද්ධව පැමිණිලි බාරගන්නෙත් නැහැ. එයාලගේ තියෙන මැරෙ බලය නිසා ඒ හැම එකක්ම යට ගහනවා කියලා මේ පුද්ගලයා ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ රණගල් මේ ගැන ආගෙන ඉඳලා පොලිසියක් දැනුවත් කරලා ආයෙත් දවසක මේ විදිහටම කරන්න කියලා රණගල් ඒ කර්මාන්තශාලාවට ගිහින් පොලිසියත් එක්ක මේ ගට්ටා කියන මැරයව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ නිසාම මේ ආයතනයේ ප්‍රධානියා කෝපයටපත් වෙලා දරුණු මැරයන් ලවා අහිංසක කම්කරුවන්ගේ නිවාස විනාශ කරලා දාන්න පෙළඹෙනවා. ඒ සිදුවීම වෙන අතරේදී රණගල්ට ගම්වැසියන් මේ බව ප්‍රකාශ කරන නිසා එයා මේ අයගේ ඉඩම් නැවත ලබා ගන්න උසාවියේ නඩුවක් දාන්න කටයුතු කරනවා. ඊට පස්සේ මේ බව කර්මාන්තශාලාවේ ප්‍රධානියට ආරංචි වෙලා මේ නඩුවට සාක්ෂි ලබා දෙන සේවකයින්ගේ නම් ලයිස්තුවක් අරගෙන එයාලගේ ගම්වලට ගිහින් ඒ නම් ලයිස්තුවේ ඉන්න අය එක එක්කෙනා වෙඩි තියලා ඝාතනය කරන්න ගට්ටා කියන දරුණු මැරයට දැනුම් දෙනවා. ඒ වගේම ගට්ටාට තුවක්කුවක් එක්ක සාක්ෂි ලබා දෙන අයගේ නම් ලයිස්තුවත් ලබා දෙනවා. ඒ වගේම මේ නම් ලයිස්තුව ටයිප් කරලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් නිසා එතන ඉන්න පුංචි දරුවෙක්ට කියලා ඒකේ එක නම කියවන්න පටන් ගන්නවා. ඒ නම් කියවෙන හැම කෙනාම මේ දරුණු ඝාතකයා විසින් මරා දමන්න පටන් ගන්නවා. මේ විදිහට මේ විනාශය සිදු කරපු මේ ඝාතකයා මේ නඩුවට සම්බන්ධ සියලුම සාක්ෂි විනාශ කරලා දානවා. මේ අතරේ මේ මියගිය සියලුම අයගේ භූමදාන කටයුතු සිදු කරන රණගල් එක දවසක් වෙනස්ම තීරණයකට එළඹෙනවා. මේ දේවල් මේ විදිහට සිදුවන අතරතුරේ කර්මාන්තශාලාවේ ප්‍රධානියා විසින් දරුණු මැරයෝ යොදවලා ගම්වැසියන්ගේ ඉඩම් බලෙන්ම අත්පත් කරගන්නවා. මේ නිසා මේ සිදුවීම කොහොම හරි නතර කරනවා කියලා රණගල් බිම තිබුණු යකඩ පොල්ලකුත් අතට අරගෙන ආයුධ නිපදවන්නෙකුට දීලා කඩුවක් හදාගන්නවා. ඊට පස්සේ මේ රණගල් ගම්වැසියන්ගේ ඉඩම් අත්පත් කරගත්තු ස්ථානයට ගොඩක් කේන්තියෙන් යන්න යනවා. ඒත් එක්කම රණගල් සහ ගට්ටා කියන දරුණු ඝාතකයාත් සමග දරුණු සටනක් සිදුවීම පවතින අතරම රණගල් විසින් එකවරම ගට්ටාගේ හිස ගසා දමන්නට පෙළඹෙනවා. ඒ වගේම මේ සිදුවීම පරණ්ඩේ ස්ටීල් කියන කර්මාන්තශාලාවේ ප්‍රධානියටත් ආරංචි වෙනවා. ඊට පස්සේ දවසක ආයෙත් රණගල් සිරගත වෙන්න කලින් ගිය රජයේ ඉඩම් කාර්යාලයට යනවා. ඒ යන්නේ පතල් කැණීම් කරන්න අවසර ගන්න. රණගල් කාර්යාලයට ගිහින් නිලධාරියා හමු වෙලා මම රණගල් කියලා කියනවා. ඒක ඇහුණ කාර්යාලයේ හිටපු සේවකයෙක්ගේ අතින් ෆයිල් මිටියක් එකපාරටම බිමට වැටෙනවා. ඒ එක දවසක් මේ කාර්යාලයට ගිනි තිබ්බේ මේ රණගල් කියලා එයා දන්න නිසා. ඒ වගේම මේ නිලධාරියා රණගල්ට පතල් කැණීම් කරන්න බෑ කියලා කියපු නිසා රණගල් මේසෙ උඩ තිබුණ පෑනෙන් නිලධාරියාගේ අත තුවාල කරනවා. ඒත් එක්කම මේ නිලධාරියා ගොඩක් බය වෙලා මේ ලියුම අත්සන් කරනවා. ඒත් එක්කම දවසක් රණගල්ගේ පෙම්වතිය එහෙමත් නැත්නම් රෝහලේ වෛද්‍යවරිය රණගල්ට කියනවා ඔයා මේ ඉන්න විදිහ දකිනකොට මට ගොඩක් බය හිතෙනවා කියලා. එයා එහෙම කියන්නේ රණගල්ගේ පෙම්වතියට එයාගේ දෙමව්පියෝ රණගල් ගැන තව පාරක් හිතලා බලන්න කියලා අවවාද කරලා තියෙන නිසා.
ඊට පස්සේ දවසක් රණගල්ව හොයාගෙන එයාගේ නිවසට පොලිස් නිලධාරියෙක් එන්නේ රණගල්ව අත්අඩංගුවට ගන්න කියලා හිතාගෙන. ඒකට හේතුව පරණ්ඩේ ස්ටීල් කියන කර්මාන්ත ශාලාවට විරුද්ධව රණගල් ක්‍රියා කරමින් සිටින නිසා. මේ වෙලාවේ රණගල් ගෙදර හිටමු නැති නිසා එයාගේ දරුවෙක් ලැබෙන්න ඉන්න නංගිවයි තාත්තවයි පොලිසියට අරගෙන යනවා. ඉතින් මේ විදිහට මේ දෙන්නව පොලිසියට අරන් යන මේ පොලිස් නිලධාරියා දරුවෙක් ලැබෙන්න ඉන්න රණගල්ගේ නංගිට වාඩි වෙන්න පුටුවක්වත් ලබා දෙන්න තරම් කාරුණික වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා රණගල්ගේ තාත්තා කියනවා ඇයට හිටගෙන ඉන්න අපහසුයි ඇයට වාඩි වෙන්න පුටුවක් දෙන්න කියලා. ඒත් එක්කම මේ පොලිස් නිලධාරියා රණගල්ගේ තාත්තගේ කම්මුලට දරුණු විදිහට පහර දෙන නිසා රණගල්ගේ තාත්තා බිමට ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ රණගල් ඉන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන විදිහ ගැන රැස්වීමක. මේ වෙලාවේ රණගල්ට මේ සිදුවීම ආරංචි වෙනවත් එක්කම ඉක්මනින්ම රණගල් පොලිසිය පිටත් වෙනවා. ඊට පස්සේ එයාගේ නංගිට වාඩි වෙන්න පුටුවක් දීලා ඔයාට විනාඩි 5න් ගෙදර යන්න පුළුවන් කියලා ඒ රණගල් පොලිසියේ දොරවල් ඔක්කොම වහලා දාලා මුළු පොලිසියම පෙට්‍රල් දාලා ගිනි තියනවා. ඇත්තටම මේ විදිහට රණගල්ව අත්අඩංගුවට ගන්න මේ පොලිස් නිලධාරියා එන්නේ රණගල් නොකල මිනීමැරුමකට පරණ්ඩේ ස්ටීල් එකේ හිමිකරුවා පොලිසියට ඇන්ට්‍රියක් දාලා තිබ්බ නිසා. මේ සිදුවීමෙන් පස්සේ රණගල් පරණ්ඩේ ස්ටීල් එකේ කළමනාකාරවරයා හොයාගෙන ගිහින් එයාව මරලා එයාගේ S2 බෝතලයකට දාගෙන පරණ්ඩේ ස්ටීල් එකේ හිමිකරු ඉන්න ස්ථානයට ගිහින් නොකල වරදකට මාව අත්අඩංගුවට ගන්න දඟලන්න එපා. එහෙම වුණොත් මේ දේම තමයි උඹටත් සිද්ධ වෙන්නේ කියලා ඒ බෝතලය මේසෙ උඩින් තියලා රණගල් ආපහු එනවා. ඊට පස්සේ දවසක් රණගල්ට හදිසියෙම කෝල් එකක් එනවා රෝහලේ බෙහෙත් වගේක් විෂ වෙලා ගොඩක් රෝගීන් මිය යනවා කියලා. මේ නිසා රණගල් ඉක්මනින්ම රෝහලට ගියාට පස්සේ එයාගේ පෙම්වතිය එහෙමත් නැත්නම් රෝහලේ වෛද්‍යවරිය රණගල්ට කියනවා ඔයා නිසා රෝහලක් හැදුවා ඒත් දෙන බෙහෙත් වර්ග පාවිච්චි කරන්න බෑ ඒවයේ මාත්‍රාව වෙනස් කියලා. ඊට පස්සේ රණගල් දැනගන්නවා මෙහෙම වෙන්න හේතුව බෙහෙත් රෝහලට සපයන සමාගමෙන් රෝහලට දාලා තියෙන බාල බෙහෙත් වර්ග නිසා කියලා. ඒ වගේම රණගල් දැනගන්නවා එයාගේ නංගිගේ සැමියා විශාල බෙහෙත් කම්පැනියක් කරන නිසා මේ බෙහෙත් වර්ග ඔක්කොම රෝහලට දාලා තියෙන්නේ එයාගේ නංගිගේ සැමියා කියලා. ඒ වගේම මුල ඉඳන්ම රණගල් එක්ක හිටපු පරණ්ඩේ ස්ටීල් කර්මාන්ත ශාලාවේ යුනියන් එකේ නායකයා වන වරද කියන පුද්ගලයාත් මේකට සම්බන්ධයි කියලා රණගල් දැනගන්නවා. මේ තොරතුරු දැනගන්න රණගල් මේ වරදා කියන පුද්ගලයව හොයාගෙන ගිහින් ඇයි මෙහෙම කළේ කියලා අහලා එයාව මරලා දාලා එයාගේ නංගිගේ සැමියා හම්බ වෙන්න එතනින් පිට වෙලා යනවා. මේ විදිහට පිට වෙලා යන රණගල් එයාගේ නංගිගේ සැමියා හම්බ වෙලා අහනවා ඇයි අහිංසක මිනිස්සුන්ට මේ වගේ දෙයක් කෙරුවේ කියලා. ඊට පස්සේ නංගිගේ සැමියා කියනවා මේ ව්‍යාපාරයේ ඔය වගේ දේවල් ගොඩක් සාමාන්‍යයි. ඒ නිසා ඒ ගැන ඔයා වැඩි හිතන්න යන්න එපා කියලා. මේ දේ අහන රණගල්ට ගොඩක් කේන්ති ගිහිල්ලා කියනවා මගේ නංගිගේ සැමියා වුණත් අහිංසක මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරපු එකට මගෙන් සමාවක් දෙන්නේ නැහැ කියලා එයාගේ අතේ තිබුණු ලොකු පිහියෙන් නංගිගේ සැමියාගේ බෙල්ල කපලා එතනම මරලා දානවා. මේ දේවල් මේ විදිහට සිදු වෙද්දී රණගල්ගේ නංගි ගෙදරට වෙලා තමන්ගේ සැමියා එනකන් බලාගෙන ඉන්නවා. මේ විදිහට රණගල්ගේ නංගි එයාගේ සැමියා එනකන් බලාගෙන ඉන්න අතරතුරේ රණගල් නිවසට එනවා. ඒත් එක්කම රණගල් අහනවා නංගිගෙන් ඔයා කෑවද කියලා. ඊට පස්සේ නංගි කියනවා තාම නෑ අයියේ එයා ආවම කනවා කියලා. ඊට පස්සේ රණගල් එයාගේ නංගි දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා කියනවා මුලින්ම ඔයා මට එක පොරොන්දුවක් වෙන්න කියලා. ඊට පස්සේ රණගල්ගේ නංගි හරි මම පොරොන්දු වෙන්නම් කියලා රණගල්ගේ අත උඩින් එයාගේ අත තියනවා. ඊට පස්සේ රණගල් කියනවා කවමදාකවත් මොනම හේතුවකටවත් ඔයා මාව දාලා යන්න එපා කියලා. ඊට පස්සේ රණගල්ගේ නංගි කියනවා නෑ අයියේ මම කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා. රණගල් කියනවා ඔයාගේ මහත්තයා ආයේ කවදාවත් ඔයාව බලන්න එන්නේ නෑ කියලා. ඊට පස්සේ රණගල් එයාගේ නංගිගේ අතින් රණගල්ගේ අත ඇදලා අහකට ගන්නවා. ඊට පස්සේ රණගල්ගේ නංගි එයාගේ අත දිහා බලලා ඒ අත්වල ලේ තැවරිලා තියෙනවා දකින නිසා තමන්ගේ සැමියා මිය ගිහින් කියලා ගොඩක් දුකෙන් අඬන්න පටන් ගන්නවා. ඒත් එක්කම රණගල්ගේ නංගිට දරුවා ලැබෙන්න අමාරු වෙන නිසා ඇයව රෝහලට අරගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රණගල්ගේ නංගිට දරුවා ලැබිලා රණගල්ගේ තාත්තතේ තියාගෙන ඉන්නවා. රණගලුත් ළඟට ගිහින් දරුවා තමන් ළඟට අරගෙන නංගි දිහා බලනවා. ඒත් නංගි දුකෙන් අහක බලාගෙන අඬන්න පටන් ගන්නවා.
එදා ඉඳන් කවදාවත් රණගල්ගේ නංගි රණගල් එක්ක කතා කරේ නැහැ. මේ සිදුවීම් මේ විදිහට සිදුවෙන අතරතුර එක දවසක් රණගල්ගේ පෙම්වතිය එහෙමත් නැත්නම් රෝහලේ වෛද්‍යවරිය රණගල් හම්බ වෙන්න ඇවිත් කියනවා ඔයා මේ ඉන්න තත්ත්වෙත් එක්ක මට මේ සම්බන්ධය දිගටම කරගෙන යන්න බෑ. ඒ නිසා අපි මේක නතර කරමු. අපේ ගෙදරින් මේකට කැමති නෑ කියලා. ඉතින් කාලයත් එක්ක රණගල්ගේ ප්‍රේම සම්බන්ධයක් නතර වෙන නිසා රණගල් ගොඩක් දරුණු විදිහට තමන්ගේ ජීවිතය අරගෙන යනවා. මේ දේවල් මේ විදිහට සිදුවෙන අතරතුරේ එක දවසක් රණගල් සහ පරණ්ඩේ ස්ටීල් එකේ හිමිකරු සමග දරුණු සටනක් ඇති වෙනවා. අන්තිමේදී රණගල් විසින් මේ පරණ්ඩේ ස්ටීල් එකේ හිමිකරු ඉතා දරුණු විදිහට මරා දමනවා. ඒත් එක්කම රණගල් කියනවා මේ රෝණපුරම් ගමේ එක වැලි කැටයක්වත් මම උඹට අයිති වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ ලස්සන මූවි එක අවසන් වෙන්නේ. ඉතින් මේ මූවි රිවිව් එක ඔයාලට දැනුණු විදිහට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට බලන්නත් මේ මූවි රිවිව් එක ෂෙයා කරන්න කියලා අපි ඉල්ලනවා. තවත් දවසක මේ වගේ ලස්සන මූවි රිවිව් එකක් අරන් එන බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක් වේවා.